සුබ දවසක්. ඔයා මේ එකතු වෙලා ඉන්නේ සමීර ටෙක් බ්‍රෝ YouTube channel එකකින් ගේන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. අද වීඩියෝ එකෙන් කතා කරන්නේ ඔයාගේ ෆොටෝ එඩිටින් AI හරහා කරගන්නේ කොහොමද කියලා. ඉතින් අපි ඉස්සර හැමදේටම විවිධ app softwares භාවිතා කරා. නමුත් AI නිසා අපිට කිසිම ඒ වගේ app එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම prompt එක දීලා AI හරහා photos කැමති විදිහට edit කරගන්න පුළුවන්. ඉතින් දැන් අපි බලමු photo editing වලට AI භාවිතා කරන්නේ කොහොමද කියලා සහ free මේ දේවල් කරන්න පුළුවන් හොඳම tool එක මොකක්ද කියලා. ෆොටෝ එඩිටින් වලට හොඳම AI free tool එක විදිහට සලකන්න පුළුවන් Google සමාගම විසින් හඳුන්වා දීලා තියෙන Gemini Assistant tool එක. ඉතින් මේ tool එක මේ වෙනකොට ගොඩක් ෆෝන් වලට සිස්ටම් වලින්ම මේ app එක ලබා දීලා තියෙනවා. ඔයාගේ මේ app එක නැත්නම් ඔයාලට පුළුවන් Play Store එක හරහා ලබා ගන්න. එහෙම නැත්නම් Gemini website එක හරහා ඔයාලට මේක භාවිතා කරන්න පුළුවන්. ඉස්සර අපිට මේ වගේ ෆොටෝ එකක තියෙන අනවශ්‍ය දේවල් රිමූව් කරගන්න ඕනේ වුණොත් ඒක හිතන තරම් පහසු දෙයක් නෙවෙයි. නමුත් AI නිසා අපිට මේ දේ තප්පර කීපයක් ඇතුළත කරගන්න පුළුවන්. ඔයා හිතන්න ඔයාට අවශ්‍ය වෙනවා මෙන්න මෙයාව මේ කපල් ෆොටෝ එකෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කරගන්න. ඔයාට පුළුවන් මේ Gemini වල ඉඳලා පළවෙනිටම මේ plus icon එක දෙන්න. ඊළඟට gallery එකෙන් ඔයාට අවශ්‍ය කරන ෆොටෝ එක select කරගන්න පුළුවන්. select කරගෙන මේ done කියන option එක දෙන්න. ඊළඟට මේක upload වෙන්න පටන් ගන්නවා. ඉතින් එහෙමනම් මට පුළුවන් මේකේ ඉන්න girl ව ඉවත් කරලා දෙන්න කියලා prompt එක type කරගන්න. මේ prompt එකම හෝ ඔයාට English පුළුවන් නම් ඔයාට කැමති prompt එකක් type කරගන්න පුළුවන්. prompt එක දෙනකොට අනිවාර්යයෙන්ම original look එක වෙනස් කරන්න එපා කියලා ඔයා type කරගන්න. නැත්නම් generate වෙනකොට අපේ photos වල මූණ සහ අපේ ඉරියව් වෙනස් වෙලා generate වෙන්න ඉඩ තියෙනවා. prompt එක හරියට දීලා ඊට පස්සේ ඔයාට පුළුවන් send කරගන්න. ඔන්න ඔයාලට පේනවා ඇති තප්පර කීපයක් ඇතුළත මම ඉල්ලපු ඔබ්ජෙක්ට් එක සම්පූර්ණයෙන්ම මේ විදිහට ඉවත් කරලා දීලා තියෙනවා. අපිට ChatGPT වලදී වගේ මේ tool එක භාවිතා කරද්දී limit ගොඩක් බලා ගන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඔයාලට දැන් මේක full quality එකෙන් download කරගන්න පුළුවන්. මේ මම generate කරගත්ත තවත් photos කීපයක්. තවදුරටත් ඔයාලට photos වල තියෙන object logos වගේ දේවල් ඉවත් කරන්න editor භාවිතා කරන්න ඕනේ නැහැ. අපි ෆොටෝෂූට් එකක් කරාම අපිට පස්සේ තමයි හිතෙන්නේ අපි ගත්ත ෆොටෝස් වල පෝස් එක ටිකක් වෙනස් වුණා නම් හොඳයි කියලා. නමුත් එඩිටින් ඇප්ස් සහ සොෆ්ට්වෙයාර්ස් හරහා මේ දේ කරනවා කියන්නේ පහසු වැඩක් නෙවෙයි. ඉතින් AI හරහා ඔයාට පුළුවන් ඔයා ගත්ත ෆොටෝස් වල ඔයා කැමති පෝස් එක ඉරියව්ව ක්‍රියේටිව් විදිහට වෙනස් කරගන්න. ඔයාට පුළුවන් ඉරියව්ව වෙනස් කරගන්න අවශ්‍ය කරන ෆොටෝ එක සිලෙක්ට් කරගන්න. ඊළඟට ඔයාට පුළුවන් පෝස් එක වෙනස් කරලා දෙන්න කියලා මෙන්න මේ විදිහට ප්‍රොම්ප්ට් එකක් ටයිප් කරගන්න. කමාන්ඩ් එක ටයිප් කරනකොට මතක ඇතුව අවශ්‍ය කරන ඉරියව්ව ටයිප් කරගන්න. ඒ වගේම ෆොටෝ එකේ ෆේස් එක වෙනස් නොවන විදිහට ජෙනරේට් කරලා දෙන්න කියලාත් ඇතුල් කරගන්න. මම මේ හැම ප්‍රොම්ප්ට් එකක්ම ඩිස්ක්‍රිප්ෂන් එකේ සහ ස්ක්‍රීන් එකේ පොඩිවට දාලා තියෙනවා. ඔයාලට එතනින් කොපි කරගන්න පුළුවන්. හරි ඔයාලට පේනවා ඇති මේක කිසිම වෙනසක් නොවි ලස්සනට ඉරියව්ව වෙනස් කරලා මට මේ විදිහට ජෙනරේට් කරලා ලබා දීලා තියෙනවා. මේ මම මේ විදිහට ජෙනරේට් කරගත්ත තවත් ෆොටෝස් කීපයක්. ඔයාලට පේනවා ඇති මේක ගොඩක් සාර්ථකව මට කරලා දීලා තියෙනවා. අපිට ඉස්සර ෆොටෝ එකක බෑග්ග්‍රවුන්ඩ් එක ඉවත් කරලා චේන්ජ් කරගන්න නම් ගොඩක් මහන්සි වෙන්න ඕනේ වුණා. Photoshop වලින් මේ දේ කළා ලොකු දැනුමක් ඕනේ වගේම ගොඩක් ලොකු process එකක් තිබුණා. නමුත් මේ දේ අපිට තප්පර කීපයක් ඇතුළත AI හරහා කරගන්න පුළුවන්. මම මෙන්න මේ ෆොටෝ එකේ බෑග්ග්‍රවුන්ඩ් එක තමයි ඉවත් කරගන්න යන්නේ. බෑග්ග්‍රවුන්ඩ් එක ඉවත් කරලා මෙන්න මේ වගේ හදාගන්න තමයි මට අවශ්‍ය වෙන්නේ. ඔයාලට පුළුවන් Gemini හරහා gallery එකට ගිහිල්ලා අවශ්‍ය කරන ෆොටෝ එක select කරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් සරලව background එක ඉවත් කරලා දෙන්න කියලා prompt එකක් type කරගන්න. මේ prompt එකම හෝ ඔයාට කැමති prompt එකක් type කරගන්න පුළුවන්. මම මෙතනදී park එකක ඉන්න background එකක් ඉල්ලලා තමයි type කරගත්තේ. අනිවාර්යයෙන්ම මේක type කරගද්දී ඔයාගේ original look එක නැති කරන්න එපා කියලා මෙයාට කියලා ඔයා type කරලා send කරගන්න. ඔන්න ඔයාලට පේනවා ඇති මට තප්පර කීපයක් ඇතුළත මං ඉල්ලපු බෑග්ග්‍රවුන්ඩ් එක ඉවත් කරලා ලස්සනට ලබා දීලා තියෙනවා. ඒ වගේම තමයි මේ විදිහට බෑග්ග්‍රවුන්ඩ් එක විතරක් නෙවෙයි ලංකාවේ ඕනම ප්‍රසිද්ධ තැනක බෑග්ග්‍රවුන්ඩ් එකක් වුණත් ඔයාට මේ විදිහට ලස්සනට AI හරහා ඇප්ලයි කරගන්න පුළුවන්. ඉස්සර අපිට මේ වගේ ෆොටෝ ෂූට් එකක් කරනවා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි. සමහර කෙනෙක්ට මේ කාලේ එක හිතන්නවත් බැරි දෙයක්. නමුත් ඔයාට නිකම් ෆොටෝ එකක් අප්ලෝඩ් කරලා ලස්සනට ලක්සරි අවුට්ෆිට් එකක් චේන්ජ් කරගන්න පුළුවන්. ඔයාට පුළුවන් පළවෙනිටම ක්ලියර් ෆොටෝ එකක් ගැලරි එක හරහා සිලෙක්ට් කරගන්න. ඊළඟට මේ විදිහට ඔයාට අවශ්‍ය කරන ෂූට් එක මොකක්ද කියලා ඔයා අනිවාර්යයෙන්ම ටයිප් කරගන්න ඕනේ. ඊළඟට ඔයා මොන වගේ ඉරියව්වකටද ඉන්න ඕනේ කියලා ටයිප් කරගන්න ඕනේ. මේ prompt type කරද්දී ඔයා අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි වලින්ම ලබා දෙන්න. මොකද සිංහල භාෂාව තාමත් මේ AI අඳුනන්නේ නැහැ. ඉන්න background එක place එකත් මොකක්ද කියලා ඔයාට දෙන්න පුළුවන්. විශේෂයෙන්ම මේ වගේ outfit එකක් දාගන්න යනකොට අනිවාර්යයෙන්ම face එක වෙනස් නොවන විදිහට original look එක ඕනේ කියලා ඔයා type කරගන්න. ඊළඟට ඔයාට මේක send කරගන්න පුළුවන්. ඔයාට පේනවාද ලස්සනට මට මේ ෆොටෝ එක ජෙනරේට් කරලා ලබා දීලා තියෙනවා. මේ බලා ගන්න පුළුවන් ඉන්නේ මම මේ විදිහට ජෙනරේට් කරගත්ත තවත් ෆොටෝස් කීපයක්. ඔයාට මම මේ හැම එකකම කමාන්ඩ් එක description එකේ සහ screen එකේ දානවා. ඔයාට එතනින් පුළුවන් copy කරගන්න.
අපි ගොඩක් කැමති ජනප්‍රිය අයත් එක්ක ෆොටෝ ගන්න. නමුත් මේක ටිකක් කරන්න අමාරු වැඩක්. ඒ අය හරහා අපිට පුළුවන් අපි කැමති ෆේමස් කැරක්ටර් එකක් එක්ක තප්පර කීපයක් ඇතුළත ෆොටෝ එකක් ජෙනරේට් කරගන්න. ඔයාලට පුළුවන් අවශ්‍ය කරන සෙල්ෆි එක අප්ලෝඩ් කරගන්න. ඊළඟට මේ විදිහට ප්‍රොම්ප්ට් එක දීලා ඔයාලට කැමති කැරක්ටර් එකේ නම ප්‍රොම්ප්ට් එකට ඇතුල් කරගන්න ඕනේ. ඒ වගේම අපි ඉන්න අවශ්‍ය කරන ප්ලේස් එක බෑග්ග්‍රවුන්ඩ් එකත් අපිට ප්‍රොම්ප්ට් එකක් විදිහට දෙන්න පුළුවන්. එතකොට අපිට මෙන්න මේ විදිහට ලස්සනට අවශ්‍ය කරන ඉමේජ් එක ජෙනරේට් කරලා දෙනවා. ඉතින් මම මේ කතා කරපු හැම එඩිටින් එකම ටෙක්ස්ට් ප්‍රොම්ප්ට් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඔයාලට එතනින් කොපි කරගන්න පුළුවන්. ඉතින් මම මේ කතා කරේ ෆොටෝ එඩිටින් AI හරහා කරන්න පුළුවන් ඉතාලම සුළු දේවල් කීපයක් පමණයි. මේ කීනෝකී බොහෝ දේවල් අපිට දැන් AI හරහා ජෙනරේට් කරගැනීමේ හැකියාව තියෙනවා. ඔයා try කරලා බලන්න. ඉතින් අද වීඩියෝ එක ගැන මොකද හිතන්නේ? වීඩියෝ එක වටිනවා කියලා හිතෙනවා නම් වීඩියෝ එකට like එකක් දාලා ඔයාගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම මේ වගේ වීඩියෝ ඔයා ඉදිරියටත් බලන්න කැමති කෙනෙක් නම් අපේ channel එක subscribe කරලා bell icon එක all දාලා තියාගන්න. එතකොට මම අලුතින් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාට notification එකක් මාර්ගයෙන් දැනගන්න පුළුවන්. ඉතින් මම මේ වගේ වීඩියෝ මගේ YouTube channel එකේ ගොඩක් කරලා තිනවා. channel එකට ආවොත් ඔයාට හැම වීඩියෝ එකක්ම නරඹන්න පුළුවන්. එහෙමනම් මම වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. තවත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු. වීඩියෝ එකත් එක්ක එකතු වුණාට බොහොම ස්තුතියි.